අපි ගොඩක් වෙලාවට කරන්නේ අපිට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙනවා වෙනුවට නැති දේවල් ගැන හිත දුක් වෙන එක නේද? කරන රස්සාව ගැන කලකිරීමෙන්, ජීවිතය ගැන මැසිවිලි නගමින් ගෙවන මේ කාලය ඇතුලේ අපි නොදැනුවත්වම අපේ අනාගතය විනාශ කරගන්නවා වෙන්න පුළුවන්. අද මම ඔයාට කියන්න යන්නේ අපේ ජීවිතයේ ඇස් අරවන අපූර්ව කතාවක්. මේක වයසක වඩුවෙක්ගේ කතාවක්. මේ කතාව අහලා ඉවර වෙද්දී ඔයා අද ගෙවන ජීවිතය දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙවි. එක්තරා ගමක හිටියා ගොඩක් දක්ෂ වයසක වඩුවෙක්. එයා අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ හාම්පුතා යටතේ ලස්සන ගෙවල් හැදුවා. වයසට ගිය නිසා මේ වඩුව තීරණය කළා රස්සාවෙන් අයින් වෙලා තමන්ගේ පවුලත් එක්ක නිදහසේ කාලය ගත කරන්න. ඔහු මේ ගැන තමන්ගේ හාම්පුතාට කිව්වා. දක්ෂම සේවකයා අයින් වෙනවාට හාම්පුතා කැමති වුණේ නැහැ. ඒ නිසා ඔහු වඩුවාගෙන් එකම එක ඉල්ලීමක් කළා. කරුණාකර මට අන්තිම වතාවට තව එකම එක ගෙයක් විතරක් හදලා දීලා යන්න කියලා. හාම්පුතාගේ ඉල්ලීමට අකමැත්තෙන් වුණත් වඩුවා කැමති වුණා. හැබැයි මේ අන්තිමගේ හදද්දී වඩුවාගේ හිතේ කිසිම උනන්දුවක් නම් තිබුණේ නැහැ. එයා ඉක්මනින්ම වැඩේ ඉවර කරලා යන්න ඕන නිසා බාලලී වර්ග පාවිච්චි කළා. කිසිම ප්‍රමිතියක් නැතුව හරිම කම්මැලිකමින් අක්‍රමවත් විදිහට ඒගේ හදලා ඉවර කළා. ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම හදපු සෞතුම ගෙදර තමයි ඒ ගෙදර. වැඩේ ඉවර වුණාම හාම්පුතා ආවගේ බලන්න. ඔහුගේ වටේම ඇවිදලා බලලා එක පාරටම තමන්ගේ සාක්කුවෙන් අලුත් යතුරු කෑල්ලක් අරගෙන වඩුවාගේ අතින් තිබ්බා. මේ අවුරුදු ගාන පුරාවටම ඔයා මට කරපු සේවයට මේක තමයි මගෙන් ඔයාට දෙන තෑග්ග. මේ අලුත් ගෙදර අද ඉඳන් ඔයාගේ. හාම්පුතා එහෙම කිව්වා. වඩුවාට පුදුම හිතුණා. ඒත් එක්කම දරාගන්න බැරි දුකක් වගේම ලොකු පසුතැවීමක් ඇති වුණා. අනේ මම මේ හදන්නේ මගේම ගෙදර කියලා දැන ගෙන හිටියානම් මම මේට වඩා කොච්චර ලස්සනට කොච්චර ශක්තිමත්ව මේගේ හදනවද වඩුව තමන්ටම කියාගත්තා. හැබැයි දැන් ප්‍රමාද වැඩි. එයාට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ එයා අන්තිම බාල විදියට හදපු ඒ දුර්වල ගෙදරයි. අපේ ජීවිතෙත් හරියට මේ වගේ තමයි. අපි තමයි අපේ ජීවිතේ වඩුවෝ. හැමදාම අපි ගහන ඇණයක් තියෙන ලීයක් ගානේ අපි හදන්නේ අපේම අනාගතේ කියන නිවසයි. අද ඔයා කරන රස්සාව ඉගෙන ගන්න දේ ඒමත් නැත්තම් ඔයාගේ පවුල ගැන ඔයා ඉන්නේ කලකිරීමෙන් නම් ඔයා අද දවසේ හරියට මහන්සි වෙන්නේ නැත්නම් මතක තියාගන්න ඔයා මේ හදමින් ඉන්නේ ඔයාටම හෙට දවසේ ජීවත් වෙන්න තියෙන ගෙදරයි. අද ඔයා ජීවිතයට දෙන දේ තමයි හෙට ප්‍රතිඵලයක් විදියට ඔයාට ලැබෙන්නේ. ඒ නිසා අද ඔයාට ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න. ඒක සුළු දෙයක් වුණත් ඒ වෙනුවෙන් ඔයාගේ උපරිමය කරන්න. එතකොට හෙට දවසේ ඔයාට ලැබෙන ප්‍රතිඵලය ගැන ඔයාට කවදාවත් පසුතැවෙන්න වෙන එකක් නැහැ. මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට යම් කිසි වටිනාකමක් එකතු වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ ජීවිතය දිනන්න පාර පෙන්නන වීඩියෝ බලන්න පික්සනෝවා LK අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.